සොබාදහම හරි අපූරුවට උපේක්ෂා සහගතව බලා සිටින්නේ ඔවුන්ගේ පැමිණීම සනිටුහන් කිරීමට මෙන්. යුදෙව්දේශයම වැහි කඳුලින් තෙමා කියා පෑවේ මියගිය සියල්ලන්ගේම ආත්මයන් සුවපත් වේවායැයි පතන්නාක් මෙන්. වසර 2ක කුරිරු යුද්ධය නිමා කරමින් ඉතින් අදින් නැරඹෙන යුද විරාමයක සනිටුහනින් ශ්‍රී ලාංකීය අපිත් එකසිතින් පතමු. ශුද්ධ වූ දේශයේ සාමයේ මල් පිපෙන්නට සෙනෙහසින්. සබඳ අපි කඳු නොවෙමු උනුන් පර යා නැගෙන. ඉවසීමෙන් සැනසීම ලැබේ. මෙවන් පාඨයන් සිංහල ගත්කතුවරුන් පවා ලියා තැබුවේ සැනසීම ඇත්තේ හුදෙක් සටනකින් තොරව ගෙවන්නා වූ ජීවිතවල පමණි කියන්නාක් මෙනි. ස්තුතියි.